අපිට මුත්‍රා සාම්පලයක් නම් රියදුරාගේ බඩමිනි කරලා අපි මුත්‍රා සාම්පලයක් ලබා ගත්තා කියමුකෝ. අපි කොහොමද පරීක්ෂා කරලා බලන්නේ? බස් අයිතිකරු මේ මුත්‍රා සාම්පලේ දිව ගාලා මේක චෙක් කරන්න පුළුවන්ද? ඉදිරි දින කීපය තුරත් මේක ඉදිරියම යනවා නම් අපිට සිද්ධ වෙනවා සේවාවෙන් ඉවත් වෙලා බස් එක නවත්තලා ගෙදරට ඉන්න. සම්පත් රණසිංහ සභාපති සමස්ත ලංකා පෞද්ගලික බස් රථහිමියන්ගේ සංගමය අපි දැක්කා පසුගිය දින කාලය පුරාම රජය විසින් පෞද්ගලික බස් අතර රියදුරන් මත්ද්‍රව්‍ය පානය කර තිබෙනවද සහ මත්පැන් පානය කර තිබෙනවද පිළිබඳව අහඹු පරීක්ෂාවන් වලට ලක් කරලා එම රියදුරන් පරීක්ෂා කරන ආකාරයක් අපි දැක්කා. බස් හිමියන් විදිහට අපි පූර්ණ සහයෝගයකට ලබා දෙනවා. ඒ වගේම අපි පූර්ණ අනුග්‍රහය රජයට ලබා දෙනවා. රියදුරන් පරීක්ෂා කළ යුතුයි. රියදුරන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා තියෙනවද කියන කාරණා පිළිබඳව කරන සිදු කරන පරීක්ෂණ වලට බස් හිමියන් විදිහට අපි පූර්ණ සහයෝගය ලබා දෙනවා. නමුත් අපි දැක්කා ඊයේ ගෞරව ඇමතිවරයා විසින් සඳහන් කරලා තිබ්බා බස් රථයක රියදුරා මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා තිබෙනවා නම් ඒ කාරණාව හේතු කරගෙන බස් රථයේ මාර්ග බලපත්‍රය අවලංගු කිරීමට එතුමා කටයුතු කරනවා කියලා. මම අහන්න කැමතියි ගෞරව ඇමතුමාගෙන් බස් රථයක රියදුරෙකුගේ රියදුරා මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා නැද්ද කියන කාරණාව සිවිල් පුරවැසියෙකු විදිහට අපි කෙසේද ඔහුගෙන් පරීක්ෂාවට පත් කරන්නේ? අපිට රියදුරාගේ රුධිර සාම්පලයක් ලබා ගැනීමට හැකියාවක් නැහැ. ඒ වගේම මේ පරීක්ෂණය කරන්න දැන් මත්පැන් පානය කරලා තියෙනවා නම් අපිට ඉබලා හරි බලන්න පුළුවන්. නමුත් කුඩු ගංජා අයිස් යන මත්ද්‍රව්‍ය භාවිතාව පිළිබඳව අපිට තහවුරු කරගත හැකි වන්නේ රුධිර පරීක්ෂාවකින් හෝ මුත්‍රා සාම්පල පරීක්ෂාවකින් පමණයි. ඒ කල හැකි වන්නේ ලැබ් එකක් තුළ පමණයි. ඒ වගේම සිවිල් පුද්ගලයෙකු විසින් අපි තව කෙනෙක්ගෙන් රුධිර සාම්පල ලබා ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. අපිට මුත්‍රා සාම්පලයක් නම් රියදුරාගේ බඩමිනි කරලා හරි අපි මුත්‍රා සාම්පලයක් ලබා ගත්තා කියමුකෝ. ඒ මුත්‍රා සාම්පලය අපි කොහොමද පරීක්ෂා කරලා බලන්නේ? බස් අයිතිකරු මේ මුත්‍රා සාම්පලේ දිව ගාලා දිවේ ගාලා මේක චෙක් කරන්න පුළුවන්ද? බෑ. මේක අනිවාර්යයෙන්ම රසායනකාරයක් තුළ මේ පරීක්ෂණ සිදු කළ යුතුයි. ඒතර අපි අපේ ගෙවල් වල රුධිර පරීක්ෂණ රසායනකාර තියෙනවද? මේ ප්‍රායෝගිකව මේ කටයුතු සිදු කරන්නේ කොහොමද? එවනම් අනිවාර්යයෙන්ම මේක රියදුරාව රුධිර පරීක්ෂණයට රසායනකාරයත් උඩ අරන් ගිහලා තමයි අපිට මේක කරන්න වෙන්නේ. ඒ හැකියාව අපිට නැහැ. ඒ නිසා අපි දැනට අපි කරන්නේ රියදුරාගේ වළංගු රියදුරු බලපත්‍රය සහ නියාමන ආයතනයේ විසින් ලබා දෙන ඒ රියදුරු ලයිසන් එක තමයි අපි පරීක්ෂාටපත් කරන්නේ. මේ ආකාරයට දිගින් දිගටම රජය කුඹරේ ගොයන් ටික මුවා කෑවම ගෙදර තියෙන මුවහමට තඩි බානවා වගේ අපේ බස් හිමියන් දිගින් දිගටම පහර ගහනවා නම් මේක මොකක් හරි දෙයක් රටේ මොකක් හරි දෙයක් සිද්ධ වෙච්ච ගමන් මාර්ග බලපත්‍රය අහෝසි කරනවා. අපි මාර්ග බලපත්‍රය අහෝසි කරගන්න අපි මේ රියදුරාව පරීක්ෂා කරන්න අපිට හැකියාවක් නැහැ. ඒ නිසා අපි රජයෙන් ඉල්ලා සිටිනවා මේ විදියට දිගින් දිගටම බස් හිමියන්ට පහර දෙන්න සූදානම් වෙන්න එපා. එහෙම කරන්න හැදුවොත් ඉතින් එහෙම අපි රජයෙන් ඉල්ලා සිටිනවා තවත් මේ රියදුරන් පරීක්ෂා කිරීම පුළුල් කරන්න. ඒ සඳහා බස් හිමියන් විතර අපෙන් යම් කිසි දායකත්වයක් අවශ්‍ය නම් ඒ දායකත්ව කොටස අපි සම්පූර්ණයෙන්ම ලබා දෙන්න අපි සූදානම්. නමුත් මේ විදිහට බස් හිමියා සහ මාර්ග බලපත්‍රයේ තරවඩු කරන සූදානම් වෙනවා නම් අපි රජයට කියා සිටිනවා. එහෙමනම් අපි මාර්ග බලපත්‍රය රැක ගැනීම සඳහා ඉදිරි දින කීපය තුරත් මේක ඉදිරියම යනවා නම් අපිට සිද්ධ වෙනවා සේවාවෙන් ඉවත් වෙලා බස් එක නවත්තලා ගෙදරට ඉන්න. මම හිතනවා මෙතන ප්‍රධානම කාරණාව වෙලා තියෙන්නේ ඇමතිවරයා අනවබෝධයකින් යුතුව තමයි මෙවැනි තීන්දුව ගන්නවා ඇත්තේ. මොකද ඔහුට ප්‍රායෝගික කඩලු පිළිබඳව විශේෂයෙන්ම රියදුරාගේ රුධිර සාම්පල ගැනීමට අයිතියක් බස් හිමියාට තියෙනවද? මුත්‍රා සාම්පලයක් ලබා ගැනීමේ අයිතිය බස් හිමියාට තිබෙනවද? ඒ මුත්‍රා සාම්පලය ලබා ගත්තත් එය ඔහුගේ නිවස තුළ පරීක්ෂා කරන්න පුළුවන්ද? මෙන්න මේ කාරණා ප්‍රායෝගික කරුණු අපිට රියදුරා පැයටක් අපි ගාව වැඩ කරලා ගියාට පස්සේ එතුමාගේ ඔහුගේ පෞද්ගලිකත්වය අපි හොයන්න යන්නේ නැහැ. ඔහු සේවය නිමම කළා ගෙදර ගියා. ගෙදර ගිහිල්ලා ඔහු මොකද්ද කරන්න කියලා අපි දන්නේ නැහැ. එහෙමනම් අපිට රියදුරාව ලණුවකින් ගැට ගහන පැය 27ම අපි ගාව තියා ගන්න ඕන. ඔහු টয়ලට් එකට යනකොට අපි টয়ලට් එක ගාවලා ඉන්න ඕන. ඉතින් මේ ප්‍රායෝගික නොවන කාරණාවක් නෙමේ සඳහන් කරන්නේ. අපිට කරන්න බැරි කාරණාවක්. ඇමතිතුමාට පුළුවන් ද ඇමතිතුමාගේ අමාත්‍යාංශයේ ඉන්න සියලුම රියදුරන් පිළිබඳව 100% සාතිකයක් දෙන්න අපිට. අපි දැක පහුගිය දවස්වල ලංකාවේ ඉහළම උත්තරීතර ආයතනයේ පාර්ලිමේන්තුව තුලත් යම් මද්ද්‍රව්‍ය පාවිච්චි කරන ඉන්න පුද්ගලයෝ ඉන්නවයි කියලා අපි සමාජය දැක්කා. ඉතින් එහෙමනම් අපි මේ පල්ලෙහාන් මට්ටමේ ඉන්න රියදුරු පිළිබඳව අපිට වගකීමක් 100%ක් ඒ වගකීම ගන්න ඕන රජය. පොලිසිය දාන්න තවත් මේක පුළුල් කරන්න හැමදාම මේ වගේ රියදුරක් අල්ලලා ඒ රියදුරන්ගේ රියදුරු බලපත්‍රය සම්පූර්ණයෙන්ම තහනම් කරන්න. නැවත ඔහුට මගී සේවා බලපත්‍රයක් රටේ හෝ මගී සේවා බස් රථයක දාවන සේවය කරන්න බැරි විදියට ඔහුගේ රියදුරු බලපත්‍රය අහෝසි කරන්න. එතකොටයි මේක නැතු මේ ගෙදර ඉන්න බස් හිමිකරුට තරන්න පෙරන්න සූදානම් වෙන්න එපා. එහෙම තරන්න පෙරන්නලා සූදානම් වෙනවා නම් අපි සේවාවෙන් ඉවත් වෙන්න කටයුතු කරනවා. asianmirror.lk